lagi. Hei. Bawa aku balik ada. Mana kau main mana? Mana kau main mana? Hei. Hah? Hei. Mana kau main mana? Hotel apa lagi dia? Mana masih ada orang bawa dia di sana. Allah. Pasar
Tahu dia Kita tahu nak bunuh kita. Ada bagi apa tak bawa yang tu nak putuskan. Kita dua ada mana bela yang tu bela ni. Kita nak aku ni indah. Apa kena bunuh tu dewa ke hal kita. Tapi iतना देखो मैं कातल गेला. मैं कफायत देखो. मैं कफायत. Kudu itu ada buruan dua butuh balik. Kau bayar jago. Kayak gini kan lo pakai ser. Udah butuh ser. Ada kan ada yang keran ser. Mana kayak orang buruan dia bayar kau. Kudu iski ada berada awak ballo. Woi bahasa mana nak kan? Ayo. Mana kayak orang buruan dia bawa. හරි සියලු දෙනාම අහුම්කම් දෙන්න මේ නාවලපිටිය පොලිස් ස්ථානයේ අපේ නිලධාරීන් විසින් මෙම වීදි නාට්‍යයක් කරලා දැනුවත් කිරීමට අපි සැලැස්මක් කරගෙන තමයි මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම නිසා ඒන් නැතිවන ප්‍රතිවිපාක පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සඳහා තමයි මෙම වැඩසටහන කරේ. අපි සියලු දෙනාම මේක ඇත්තටම කුතුහලයෙන් බලා හිටියා. අපි අරමුණු කරගත්ත විදිහට මේක සාර්ථක වුණා. එතකොට මුල් අවස්ථාවේ ඇත්තටම මහ ජනතාව හිතුවා මේක ඇත්තටම මේ දෙදෙනා අතර ආරවුලක් ගැටලුවක් ගහගන්න සිද්ධියක් කියලා. නමුත් අපි පොලිසිය එන්නේ නැහැ කියලා පංගුවකඩි බයිනවා වගේත් මට ආවුණා. නමුත් අපි මේක අපේ මාගේ පූර්ණ අධීක්ෂණය යටතේ අපේ පොලිස් නිලධාරී සියලු දෙනාම සාකච්ඡා කරගෙන අපගේ මෙම මත්ද්‍රව්‍ය උවදුර මුලින්ම දැනීමට මෙම මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා මුළු සමාජයට වෙන විපාකය පෙන්වා දීම සඳහා තමයි මෙම කටයුත්ත කරේ. එහිදී මෙම පුද්ගලයා දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. එතකොට මේ ඇබ්බැහි වීම මත මෙම පුද්ගලයාට තමන් කරන්නේ මොකද්ද කියන එකවත් මම කොතනද ජීවත් වෙන්නේ කියන එකවත් මම මොකද්ද කරන්න ඕනේ කියන එකවත් අවබෝධයක් නැහැ. අන්නේ අවබෝධය නැතිව එම කටයුතු කිරීම නිසා මෙම ඉරණම උදා වෙන්නේ මොකක් හින්දාද? මේ විෂ මත්ද්‍රව්‍ය වගේම අනිකුත් මත්පැන් භාවිතයෙමුත් මිනිසුන්ගේ මනස ව්‍යාකූලත්වයටපත් වෙනවා. අන්නේ ව්‍යාකූලත්වය නිසා මිනිසුන් මේ සමාජයට දැන් ඇත්තටම මේ නගරේ ඉන්න සියලු දෙනාම ඒකටගේ නිදහසේ ජීවත් වීමේ අයිතිය නැති වුණා. ඒ තත්ත්වය උදා වෙනවා. අන්නේ අපි මේ සමාජයට පණිවිඩයක් ගෙනත් දීලා කරන්නේ එතකොට මෙවැනි සිදුවීම් නොවෙන්න අපගේ මේ විෂ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න තරුණ කොට්ටාස මේන් ගලවාගෙන යහපත් සමාජයක් ගොඩනැගීමට අධිරණින් තමයි මේ අද දිනේ සිද්ධ කරේ. එහිදී වෙන විපාක පිළිබඳව මේ අපේ සහෝදර කණ්ඩායම මනාවට රංග දැක්වීමක් කරා. එය බලා හිටපු වටපිටාවේ හිටපු ජනතාවගෙන් ඇත්තට මේක තහවුරු වුණා. මම ස්ථානාධිපති වශයෙන් දැනුම් දීමක් කරන්නේ මෙම ප්‍රදේශයේ සියලුම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න සියලුම දරුවන්ට වැඩිහිටියන්ට මෙම මත්ද්‍රව්‍ය වලින් මුලින්ම ඉවත් වෙන්න අමාරු නම් මාව හමු වෙන්න ඇවිල්ලා මම ඒ අවශ්‍ය ඉවත් වීමට අවශ්‍ය වටපිටාව පුනරුත්ථාපන ක්‍රියාවලිය කරලා ඔයා එම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච තැනැත්තාව යහපත් සමාජයට යහපත් පුරවැසියෙක් බවට පත් කිරීමට අවශ්‍ය පූර්ණ සහයෝගය මම ලබා දෙනවා. ඒ වගේම තවත් පණිවිඩයක් වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතා කරන සියලුම අලෙවි කිරීමට අලෙවිකම් වැඩ කරන ජාවාරම් කරුවන්ට දැනුම් දෙනවා මේකෙන් මුලින්ම ඉවත් වෙන්න. නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු සියලුම නිලධාරීන්ට මේ කරපු මත්ද්‍රව්‍ය තුලන් කිරීමේ වැඩසටහනට ඉතින් ඒ ස්තුතිවන්ත ෂේඩ් ඔෆ් ලයිෆ් අපිට
ආරාධනා කරපු එකටත් උඹලට නැවත වතාවක් මෙහත් දෙක අල්ලලා වැදලා කියනවා මේ කුඩු අයිස් කියන ජරාවට බැ වෙන්නවා මල්ලි මේක ආතල් යන මේක තනි කර වේදනාවක් මේවයි කුටි කාලා ලේ පෙරාගෙන උඹලගේ ජීවිතේ නැති කරගන්න එපා ඉතින් සියලුම දෙනාට බොහොම ස්තුතියි ජය වේවා Cikale mapan sale gaginagin amma kiwa apai hati rupa pen Cikale mapan sale gaginagin amma kiwa apai hati rupa pen Perdi de keluwa tingu mavenawai Punde punde gunave amme age jannani nage paukal turo nisa latave hirage avasan hai nage paukal turo nisa latave hirage avasan hai miya yavi වේදාවල පිටිය පොලිස් ස්ථානාධිපතිතුමාගේ පණිවිඩයක් කරුණාකර වීදි නාට්‍ය කණ්ඩායමේ ඒ පුද්ගලයාටයි මේ ගෞරවනීය ආරාධනය ඉවත් වීමට අවශ්‍ය කටයුතු තමයි ඉෂ්ට සිද්ධ කළ දෙන්න කියලා මේකට අපේ පෙනහළු අක්මාව වකුගඩු මෙන්න මේ කියන ප්‍රධානම ඉන්ද්‍රියයන් තමයි කිරීමටයි සම මුලින්ම මගේ රාවලපිටිය ආසන සංවිධායක තිලක් සිරිසේන සහෝදරයන් ප්‍රමුඛ සියලුම දේශපාලන අධිකාරියන් අවසරයි විශේෂයෙන්ම ප්‍රදේශවාසී ආදරණීය මහවරුනි දරුදෙරියනි දුවේ පුතුනි සියලුදෙනා විම අවසරයි කොයිදර මම එක දෙයක් කියනවා සමරය මේ විශාල ප්‍රමාණයක් මේ වෙන විට ඒ වගේම ලොකු ඕනෑම මම ගෞරවයෙන් පිළිගනු ලබන අතර 10 වෙනි මාසයේ 30 වෙනිදා අපේ ගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව රටම එකට ජාතික මෙහෙයුම හඳුන්වලා දුන්නා විගුණන ලොල්ලුණු සැමට මේකේ ඉවත් වෙනු කියලා. ඉතින් ඒකට සමගාමීව නාවලපිටිය ප්‍රදේශයේ අපිට කියන්න තියෙන්නේ මේකට විකුණන ලෝල්ලුන සැමට ඉවත් වෙනු කියන පණිවිඩය ලබා දෙමින් ජනාධිපතිතුමාගේ සංකල්පයට ජනාධිපතිතුමාගේ අදහසට අපිත් අපේ අස්සන එකතු කරමින් මේකට දායක වෙන්න තමයි අද දින මේ වැඩසටහන සම්බන්ධ වෙන්නේ